හැමෝටම සුවදවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ YouTube වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිවැරදිව BGL වෙබ්සයිට් එක කරා SM එක ඩිපොසිට් එකක් හා විත්ඩ්‍රෝ එකක් කරගන්නේ කොහොමද කියන එක. ඒ වගේම මතක් කරනවා අපේ ෆ්‍රී සිග්නල් ගෲප් එකට, ඒ වගේම නිවුස් අප්ඩේට් ගෲප් එකට, ට්‍රේඩින් ප්ලෑන් ගෲප් එකට සම්බන්ධ වෙන්න අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් WhatsApp මැසේජ් එකක් දාන්න. ඒ වගේම මොකක්ම හරි ගැටලුවක් තියෙනවා නම් කරන්න තියෙන්නේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන link එකෙන් ගිහිල්ලා අපේ Telegram channel එකට සම්බන්ධ වෙලා මට WhatsApp මැසේජ් එකක් දාන එක විතරයි. හරි අපි දැන් බලමු කොහොමද නිවැරදිව BGL වෙබ්සයිට් එක හරහා SM එකට ඩිපොසිට් එකක් හා විත්ඩ්‍රෝ එකක් කරගන්නේ කොහොමද කියලා. අපි මේ වීඩියෝ එකෙන් බලමු XM එකට BGL වෙබ්සයිට් එක හරහා ඩිපොසිට් එකක් සහ විත්ඩ්‍රෝ එකක් කරන්නේ කොහොමද කියන එක. ඔයාලා මේ BGL වෙබ්සයිට් එක හරහා පළවෙනි පාරට නම් XM එකට ඩිපොසිට් එකක් හෝ විත්ඩ්‍රෝ එකක් කරන්නේ. ඒ කියන්නේ ඔයාලා කලින් BGL එකෙන් XM එකට ඩිපොසිට් කරලා නැහැ. ඔයාලා මේ පළවෙනි පාර තමයි BGL වෙබ්සයිට් එක හරහා XM එකට ඩිපොසිට් එකක් හෝ විත්ඩ්‍රෝ එකක් කරන්නේ. ඔයාලා ඒ පළවෙනි ඩිපොසිට් එකට හෝ විත්ඩ්‍රෝ එකට කලින් අනිවාර්යෙන්ම BGL local depositor එක subscribe කරලා ඉන්න ඕනේ. ඔයාලා පළවෙනි පාර ඩිපොසිට් එක හෝ විත්ඩ්‍රෝ එක කරද්දි විතරයි මේක කරන්න ඕනේ. ඔයාලා පළවෙනි පාර ඩිපොසිට් එක හෝ විත්ඩ්‍රෝ එක කරන්න කලින් අනිවාර්යෙන්ම මම මේ කියලා දෙන ස්ටෙප් ටික අනුව ගිහිල්ලා මුලින්ම BGL local depositor එක subscribe කරලා ඉන්න ඕනේ. ඒකට ඔයාලා මුලින්ම description එකේ දීලා තියෙන XM login link එක touch කරන්න. XM login link එක touch කළාට පස්සේ ඔයාලට මේ වගේ login form එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන email කියන තැනට ඔයාලා XM එකේ register වෙද්දී දුන්නු email එක ඇතුළත් කරන්න ඕනේ. password කියන තැනට ඔයාලා XM එකේදී register වෙද්දී දුන්නු password එක මෙතනට ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ඔයාගේ XM account එකට website එකෙන් log වෙන්න පාවිච්චි කරන email එක සහ password එක මෙතනට ලබා දෙන්න ඕනේ. ඊමේල් එක සහ පාස්වර්ඩ් එක නිවැරදිව ලබා දීලා ඉවර වෙලා මේ පල්ලෙහා login කියන එක ටච් කරන්න. දැන් ඔයාලට මේ වගේ වෙරිෆිකේෂන් කෝඩ් එකක් ගහන්න එනවා. මෙතන ඔයාලා XM එකේ රෙජිස්ටර් වෙද්දී දුන්නු මේල් එකට ඉලක්කම් 6ක කෝඩ් එකක් ඇවිල්ලා ඇති OTP කෝඩ් කියලා. ඒ OTP කෝඩ් කියලා ඇවිල්ලා තියෙන ඉලක්කම් 6 කෝඩ් එක ඔයාලා මෙතනට ටයිප් කරන්න ඕනේ. ඒ කෝඩ් එක නිවැරදිව ටයිප් කරලා ඉවර වෙලා ඔයාලා මේ පල්ලෙහා තියෙන verify code කියන එක ටච් කරන්න. දැන් ඔයාලා වම් පැත්තේ උඩ real කියලා තියෙන එක ඉස්සරහින් තියෙන පොඩි ඊතල සලකුණට ටච් කරන්න. දැන් ඔයාලා ඊට පස්සේ ඔයාලගේ XM account දෙක තුනක් තියෙනවා නම් ඒ කියන්නේ ඔයාලගේ XM website එකෙන් ඔයාලා log වුණාට පස්සේ ඔයාලගේ additional account තව තියෙනවා නම් ඔයාලා deposit කරන ඒ account එකට මුලින්ම log වෙලා ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙතන පල්ලෙහාට ගියාට පස්සේ ඔයාගේ තියෙන account ටික බලා ගන්න පුළුවන් වෙනවා. එතනින් ඒ අදාළ account එක තියෙන කොටුවට touch කළාට පස්සේ ඔයාගේ අදාළ account එකට log වෙනවා. ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. දැන් ඔයාලා නැවත පාරක් මේ රියල් කියන එක ඉස්සරහින් තියෙන ඊතල සලකුණට ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඩිපොසිට් කියලා එකක් තියෙනවා. ඔයාලා මේ ඩිපොසිට් කියන එක ටච් කරන්න. ඩිපොසිට් කියන එක ටච් කරාට පස්සේ ඔයාට මෙතනින් ඔයාගේ XM account එක බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලා දැන් ඩිපොසිට් එක කරන්න හදන account එක නෙවෙයි නම් මෙතන select වෙලා තියෙන්නේ. ඔයාලා මේ තියෙන ඊතල සලකුණට ටච් කරලා ඒ අදාළ account එකට මුලින්ම log වෙලා ඉන්න ඕනේ. කලින් විදිහටම ඒ ඔයාගේ account එකට දාලා කොටුවට ටච් කරලා ඉවර වෙලා ඒ account එකට log වෙන්න. ඊට පස්සේ ඔයාලට මෙතන අන්තිමටම බලා ගන්න පුළුවන් වෙනවා subscribe to a local depositor කියලා. ඔයාලා මේ subscribe to a local depositor කියන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා මේ තියෙන yes කියන එක ටච් කරන්න. දැන් ඔයාට මේ වගේ මුලින්ම ඔයාගේ XM account එක බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාගේ XM account ID එක බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා local depositors XM account ID කියලා. මෙතනට ඔයාලා දැන් මේ ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ වෙන ID එක නිවැරදිව ටයිප් කරන්න ඕනේ. ඔයාලට දැන් ස්ක්‍රීන් එකේ XM ID එකක් ඩිස්ප්ලේ වෙනවා. ඔයාලා XM ID එක මෙතනට නිවැරදිව ටයිප් කරන්න ඕනේ. නිවැරදිව XM ID එක ටයිප් කරලා ඉවර වෙලා ඔයාලා මේ පල්ලෙහා තියෙන ටික් සලකුණ යොදන්න. දැන් ඔයාලට submit කියලා එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලා මේ submit කියන එක ටච් කරන්න. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන confirm කියලා එකක් තියෙනවා. ඔයාලා මේ confirm කියන එක ටච් කරන්න. confirm කියන එක ටච් කළාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඔයා සාර්ථකව මේ local depositor එක subscribe කළා කියන එක. ඉතින් මේ විදිහට තමයි අපි
පළමු ඩිපොසිට් එකට හෝ විත්ඩ්‍රෝ එකට කලින් ලෝකල් ඩිපොසිට් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා මුලින්ම BGL එක හරහා XM එකට ඩිපොසිට් එකක් හෝ විත්ඩ්‍රෝ එකක් පළවෙනි පාරට කරනවා නම් ඔයාලා මුලින්ම BGL ලෝකල් ඩිපොසිට් එක සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න ඕනේ. මේ විදිහට ලෝකල් ඩිපොසිට් එක සබ්ස්ක්‍රයිබ් කරලා ඉවර වෙලා ඊට පස්සේ ඔයාලගේ ඩිපොසිට් එක හෝ විත්ඩ්‍රෝ එක කරන්න පුළුවන්. අපි දැන් බලමු XM එකට BGL වෙබ්සයිට් එක හරහා නිවැරදිව ඩිපොසිට් එකක් කරන්නේ කොහොමද කියන එක. ඒකට ඔයාලා මුලින්ම ඩිස්ක්‍රිප්ෂන් එකේ දීලා තියෙන BGL login link එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ login form එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන email කියන තැන ඔයාලා ඔයාලගේ BGL account එක හදපු email address එක type කරන්න ඕනේ. ඊට පස්සේ password කියන තැන ඔයාගේ BGL account එකට log වෙන්න ඔයා දුන්නු password එක නිවැරදිව type කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙතන remember me කියලා ටික් සලකුණක් හදන්න එනවා. ඔයාලා මේ ටික් සලකුණ යොදලා ඉවර වෙලා මේ පල්ලෙහා තියෙන sign in කියන එක ටච් කරන්න. දැන් ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන ඔයාලා මේ deposit කියන එක ටච් කරන්න. දැන් ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් වෙන XM trade කියලා එකක් තියෙනවා. ඔයාලා XM trade කියන එක ටච් කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට මේ වගේ deposit form එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන ඔයාලා පළවෙනි ස්ටෙප් එකේදී payment option එක විදිහට bank transfer කියන එක select කරන්න ඕනේ. ඊට පස්සේ payment deposit currency කියන එකට ඔයාලා LKR කියන එක select කරන්න. ඊට පස්සේ deposit amount කියන තැන ඔයාලා deposit කරන මුදල් ප්‍රමාණය type කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා රුපියල් 5000ක් deposit කරනවා කියමුකෝ. එතකොට ඔයාලා මෙතන මේ විදිහට 5000 කියලා type කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මෙතන amount deposit කියන තැන ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලා රුපියල් 5000ක් deposit කළොත් ඔයාලට ඩොලර් කීයක් හම්බ වෙනවද කියන එක මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන ඔයාලගේ ලැබෙන ඩොලර් ප්‍රමාණය තීරණය වෙන්නේ මේ දවසට අදාළ ඩොලර් රේට් එක අනුව. මෙතන අද රේට් එක විදිහට කියන්නේ මම මේ වීඩියෝ කරන දවසේ රේට් එක විදිහට ඩොලර් එකක් රුපියල් 315 කියලා මෙතන පෙන්වුම් කරනවා. ඒ රේට් එකට අනුව තමයි රුපියල් 5000කට ඔයාට ඩොලර් 15.87ක් හම්බ වෙනවා කියලා මෙතන වැටිලා තියෙනවා. ඒ අදාළ දවසට අනුව ඒ රේට් එක වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ XM account number කියන තැනට ඔයා deposit එක කරන ඔයාගේ XM account ID එක මෙතන type කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා deposit එක කරනවා XM account එක තියෙනවනේ ඒක account ID එක තියෙනවනේ XM account ID එක අන්න ඒක මෙතනට නිවැරදිව type කරන්න ඕනේ. ඒකත් නිවැරදිව type කරලා ඉවර වෙලා ඔයාලා මේ පල්ලෙහා තියෙන next කියන එක touch කරන්න. දැන් ඔයාට දෙවෙනි step එකේදී bank details බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන bank details තියෙනවා දෙකක්. සම්පත් bank details තියෙනවා. ඒ වගේම සෙලාන් bank details තියෙනවා. ඔයාලට මේ bank details දෙකෙන් ඕනිම එකකට deposit එක කරන්න පුළුවන්. ඔයාලා deposit එක කරන්න කලින් අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ කරුණු ටිකක් තියෙනවා. ඒ තමයි ඔයාලා online transfer එකක් නම් කරන්නේ. online transfer එකක් කරද්දී එනවා description remark කියලා එකක් add කරන්න. එතන ඔයාලා අනිවාර්යෙන්ම ඔයාගේ XM account ID එක type කරන්න ඕනේ. ඔයාලා අනිවාර්යෙන්ම description හෝ remark කියන තැනට ඔයාගේ XM account ID එක type කරන්න ඕනේ. ඒක type කරලා ඉවරලා transaction එක කළාට පස්සේ ඔයාලා අනිවාර්යෙන්ම ඒ කරපු transaction එකේ screenshot එකක් හරි PDF එකක් හරි අනිවාර්යෙන් ගන්න ඕනේ. මොකද මෙතන ඔයාලේ ගන්න screenshot එක හෝ PDF එක upload කරන්න ඕනේ. ඒ නිසා ඔයාලා online transfer එකක් කරනවා නම් remark එක නිවැරදිව ඔයාගේ XM ID එක යොදන්න ඕනේ. ඒ වගේම ඒ කරන transaction එකේ ඔයාගේ screenshot එකක් හෝ PDF එකක් ගන්න ඕනේ. ඒ වගේම ඔයාලා බැංකුවට ගිහිල්ලා නම් සල්ලි දාන්නේ. ඔයාලා අනිවාර්යයෙන්ම රිසිට් එකක් ගන්න ඕනේ. ඔයාලා අනිවාර්යයෙන්ම මේ සල්ලි දාපු රිසිට් එක ගන්න ඕනේ. අරගෙන ඉවර වෙලා ඔයාලා ඒකේ පැහැදිලිව ඔයාගේ XM account ID එක ලියන්න ඕනේ. ඔයාලා පැහැදිලිව ඔයාගේ XM account ID එක ඒ රිසිට් එකේ ලියන්න ඕනේ. ලියලා ඔයාලා ඒ රිසිට් එකේ පැහැදිලි ෆොටෝ එකක් ගන්න ඕනේ. බොඳ වෙලා නැති bank details ඒ කියන්නේ ඔයාලගේ transaction එක කරපු details ටික සම්පූර්ණයෙන් පේන විදිහේ පැහැදිලි ෆොටෝ එකක් ගන්න ඕනේ. අරගෙන ඉවර වෙලා ඊට පස්සේ ඔයාලා කරන්න ඕනි ඔයාලා මෙතන වෙබ්සයිට් එකෙන් බලන්න ඔයාලා මොන bank details වලටද සල්ලි දැම්මේ කියලා. ඒ කියන්නේ ඔයාලා සම්පත් බැංක් එකට නම් සල්ලි දැම්මේ මේ සම්පත් බැංක් කියන එක ඉස්සරහා තියෙන මේ ඊතල සලකුණුට ටච් කරන්න. එහෙම නැත්නම් ඔයාලා මේ සෙලාන් bank details වලට නම් සල්ලි දැම්මේ ඔයාලා මේ සෙලාන් bank කියන එක ඉස්සරහින් තියෙන ඊතල සලකුණුට ටච් කරන්න.
එහෙම ටච් කරාට පස්සේ ඔයාලට මේ වගේ අප්ලෝඩ් ට්‍රාන්සැක්ෂන් ස්ලිප් කියලා එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන ඔයාලා මේ choose file කියන එක ටච් කරලා ඉවර වෙලා ඔයාලේ ගත්තු ස්ක්‍රීන්ෂොට් එක හෝ PDF එක හෝ රිසිට් එකේ ෆොටෝ එක හෝ අප්ලෝඩ් කරන්න ඕනේ. අප්ලෝඩ් කරලා ඉවර වෙලා ඔයාලා මේ පල්ලෙහා තියෙන next කියන එක ටච් කරන්න. next කියන එක ටච් කළාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඔයාලා දැන් අප්ලෝඩ් කරපු ડોකියුමන්ට් එක ඒ වගේම ඔයාලා කලින් ෆිල් කරපු ඩීටේල්ස් ටික වගේ ඩීටේල්ස් ටික බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලා ඩීටේල්ස් ටික නිවැරදිව චෙක් කරලා ඉවර වෙලා ඊට පස්සේ ඔයාලට සබ්මිට් කියලා එකක් එනවා. ඔයාලා සබ්මිට් කියන එක ඊට පස්සේ ඔයාලා ඩීටේල්ස් ටික සම්පූර්ණයෙන්ම චෙක් කරලා ඉවර වෙලා පල්ලෙහා තියෙන සබ්මිට් කියන එක ටච් කරන්න ඕනේ. සබ්මිට් කියන එක ටච් කරලා ඉවර වෙලා සාමාන්‍යයෙන් පැය කිහිපයක් ඇතුළත ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා ඔයා ඒ ඩිපොසිට් කරපු ඩොලර් ඔයාගේ XM account එකට වැටලා තියෙනවා කියලා. මේක ඔයාලට XM එකකින් වගේම BGL එකකිනුත් මේල් එකක් මගින් ඔයාලා රෙජිස්ටර් වෙද්දී දුන්න ඔයාලා XM එකට රෙජිස්ටර් වෙද්දී දුන්න ඒ අදාළ ඊමේල් එකට මේල් එකක් මගින් මේ අදාළ ඒ ට්‍රාන්සැක්ෂන් එක වෙලා තියෙන කියන එක මේල් එකක් මගින් ඔයාලව දැනුම් දෙනවා. මේ විදිහට තමයි අපි නිවැරදිව XM එකට BGL වෙබ්සයිට් එක හරහා ඩිපොසිට් එකක් කරන්නේ. අපි දැන් බලමු ඔයාලා XM එකෙන් උපයපු ඩොලර් BGL වෙබ්සයිට් එක හරහා විත්ඩ්‍රෝ කරන්නේ කොහොමද කියලා. ඒකට ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ පින් කමෙන්ට් කරලා දීලා තියෙන XM login link එක ටච් කරන්න ඕනේ. login link එක ටච් කරාට පස්සේ ඔයාලට මේ වගේ login form එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන email කියන තැන ඔයාලා XM එකේදී රෙජිස්ටර් වෙන්න දුන්නු email එක නිවැරදිව ටයිප් කරන්න ඕනේ. පාස්වර්ඩ් කියන තැනට ඔයාලා XM එකට වෙබ්සයිට් එකෙන් log වෙද්දී දෙන පාස්වර්ඩ් එක නිවැරදිව ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේ පල්ලෙහා තියෙන login කියන එක ටච් කරන්න. දැන් ඔයාලට මේ වගේ කෝඩ් එකක් ගහන්න එනවා. මෙතන ඔයාලා XM එකේ රෙජිස්ටර් වෙද්දී දුන්න මේල් එකට ගිහින් බැලුවාම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා OTP කෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා ඉලක්කම් 6ක. ඒ ඇවිල්ලා තියෙන ඉලක්කම් 6 OTP කෝඩ් එක ඔයාලා මෙතන නිවැරදිව ටයිප් කරන්න ඕනේ. දැන් ඔයාලා පල්ලෙහා තියෙන verify now කියන එක ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලව මේ විදිහට ඔයාලගේ XM account එකට log වෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. දැන් ඔයාලා වම් පැත්තේ උඩ real කියන එක ඉස්සරහින් තියෙන ඊතල සලකුණ ටච් කරන්න. ඊට පස්සේ ඔයාලගේ XM account ගොඩක් තියෙනවා නම් ඒ කියන්නේ ඔයාගේ XM account එක ඇතුලේ additional account තව තියෙනවා නම් ඒ අදාළ account එකට මුලින් log වෙලා ඉන්න ඕනේ. ඒකට ඔයාලා මෙතනින් පල්ලෙහාට වෙල්ල ඉවර වෙලා ඒ අදාළ account එක තියෙන කොටුව උඩ එකපාරට ටච් කරලා ඉවර වෙලා ඔයාගේ අදාළ account එකට log වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේ තියෙන withdraw කියන එක ටච් කරන්න. දැන් ඔයාලා නැවත වරක් මේ withdraw කියන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ පොඩි නෝට් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලා ඒකෙදිත් මේත් මම ටච් කරන එක රෂ් කරන්න. හරි. දැන් ඔයාලට මෙතන අන්තිම ස්ටෙප් එක විදිහට බලා ගන්න පුළුවන් වෙනවා local depositor කියලා තියෙනවා. ඔයාලා මේ local depositor කියන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතන select IB කියලා තියෙන තැන දැන් ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ වෙන ID එක සිලෙක්ට් කරන්න ඕනේ. ඔයාලා කලින් subscribe කරපු නිසා BGL local depositor subscribe කරපු නිසා ඒ ID එක මෙතන බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලා මේ ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ වෙන ID එක මෙතන සිලෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ withdrawal amount කියන තැන ඔයාලා withdraw කරන්න බලාපොරොත්තු වෙන ඩොලර් ප්‍රමාණය type කරන්න ඕනේ. මෙතන උඩින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඔයාට ඩොලර් කීයක් withdraw කරන්න පුළුවන්ද කියලා. ඔයාට ඕන නම් ඒ සම්පූර්ණ ගාණම withdraw කරන්න පුළුවන්. එහෙම නැත්නම් එතනින් කොටසක් withdraw කරන්න පුළුවන්. ඔයාලා withdraw කරන ඩොලර් ප්‍රමාණය මෙතන type කරලා ඉවර වෙලා ඊට පස්සේ මේ පල්ලෙහා තියෙන ටික් සලකුණු දෙක යොදන්න ඕනේ. ටික් සලකුණු දෙක යොදලා ඉවර වෙලා මේ පල්ලෙහා තියෙන request කියන එක ටච් කරන්න ඕනේ. රික්වෙස්ට් කියන එක ටච් කරලා ඉවර වෙලා පැය කිහිපයක් යද්දී ඔයාලට XM එකෙන් මේ වගේ internal transfer send to IB account කියලා මේල් එකක් ඇවිත් තිනවා බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලා මේ මේල් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. දැන් ඔයාලා description එකේ දීලා තියෙන BGL login link එක ටච් කරන්න. BGL login link එක ටච් කළාට පස්සේ ඔයාලට මේ වගේ login form එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන email කියන තැන ඔයාලා BGL එකේ register වෙද්දී දුන්න email එක type කරන්න. පාස්වර්ඩ් කියන තැන ඔයාලා BGL එකේ රෙජිස්ටර් වෙද්දී දුන්න පාස්වර්ඩ් එක නිවැරදිව ටයිප් කරන්න. ඊට පස්සේ ඔයාලා මේ පල්ලෙහා තියෙන remember me කියන ටික් එක යොදලා ඉවර වෙලා sign in කියන එක ටච් කරන්න. දැන් ඔයාලා මේ තියෙන withdrawal කියන එක ටච් කරන්න.
ඊට පස්සේ මේ XM trade කියන එක ටච් කරන්න ඕනේ. දැන් ඔයාලට මේ වගේ ෆෝම් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන ඔයාලා payment option එක විදිහට bank transfer select කරන්න ඕනේ. ඊට පස්සේ withdrawal currency එක විදිහට ඔයාලා LKR select කරන්න ඕනේ. දැන් ඔයාලට මේ වගේ රේට් එක බලා ගන්න පුළුවන් වෙනවා. මෙතනදී ඔයාලගේ ඒ විඩ්‍රෝ එක කරන දවසට දාලා රේට් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනදී ඔයාලා විඩ්‍රෝ amount එක කියන්නේ ඔයාලා විඩ්‍රෝ කරන්න ඔයා දැන් කලින් විඩ්‍රෝ කරපු ඩොලර් ප්‍රමාණය තියෙනවනේ. අපි උදාහරණයක් ගමු ඩොලර් 20ක් කියලා. ඔයාලා ඩොලර් 20ක් විඩ්‍රෝ කළා නම් කලින් XM වෙබ්සයිට් එකේ මෙතන 20 කියලා ටයිප් කරන්න ඕනේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙතන withdrawal amount එක කියලා රුපියල් 6000ක් පෙන්නනවා. ඒ කියන්නේ ඔයාලගේ ඒ විඩ්‍රෝ කරපු ඩොලර් ප්‍රමාණය ඒ දවසට අදාළ ඩොලර් රේට් එකට අනුව කන්වර්ට් වෙලා තමයි මෙතන withdrawal amount එක රුපියල් ගාන වැඩිලා තියෙන්නේ. ඒකෙන් දවසට අදාළව වෙනස් වෙනවා. ඊට පස්සේ XM account number කියන තැන ඔයාගේ withdraw එක කරපු XM account එකේ account ID එක type කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේ පල්ලෙහා තියෙන next කියන එක touch කරන්න. දැන් ඔයාට මේ වගේ එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන add bank account කියන එක ඔයාලා touch කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ ඔයාලා withdraw කරන ඩොලර් ගන්න බලාපොරොත්තු වෙන account details bank account details මෙතනට ලබා දෙන්න ඕනේ. bank holder name කියන තැනට ඔයාගේ බැංකුව account එකේ කියනවා සල්ලි ගන්න බලාපොරොත්තු වෙන බැංකුව account එකේ තියෙන ඔයාගේ නම නිවැරදිව type කරන්න ඕනේ. bank name කියන තැනට ඔයාගේ අදාළ බැංකුව මොකක්ද කියන එක type කරන්න ඕනේ. branch name කියන තැනට ඔයාගේ අදාළ බැංකුව තියෙන branch එක තියෙනවනේ. අන්නේ branch එක මොකක්ද කියලා type කරන්න ඕනේ. ඊට පස්සේ bank account number කියන තැන ඔයාගේ බැංකුව account number එක type කරන්න ඕනේ. නිවැරදිව මේ details type කරන්න. මොකද ඔයාගේ සල්ලි ඔයා මේ withdraw කරන ඩොලර් ටික වැටෙන්නේ ඔයාගේ මේ ලබා දෙන bank details වලට. නිවැරදි මේ details ටික පුරවලා ඉවර වෙලා ඊට පස්සේ මේ පල්ලෙහා තියෙන save changes කියන එක touch කරන්න. bank details set කරගත්තට පස්සේ ඔයාලා මේ select your කියන ඒ තියෙන එක උඩ touch කරන්න. දැන් ඔයාට මේ වගේ ඔයාලා add කරපු bank details බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාගේ bank details තියෙන තීරුව තියෙනවා නන්නේ තීරුව උඩ touch කරලා ඔයාගේ bank details select කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙතන බලා ගන්න පුළුවන් වෙනවා ඔයාලේ select කරපු bank details මෙතන auto select වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා මේ පල්ලෙහා තියෙන next කියන එක touch කරන්න. දැන් ඔයාට මේ වගේ එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන choose file කියන එක touch කරලා ඉවර වෙලා ඔයාලා දැන් mail එකට ගිහිල්ලා internal transfer කියලා screenshot එකක් ගහගත්තනේ mail එක. අන්නේ screenshot එක මෙතන මේ choose file කියලා තියෙන එකට touch කරලා ඉවර වෙලා upload කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේ පල්ලෙහා තියෙන next කියන එක touch කරන්න. next කියන එක touch කළාට පස්සේ ඔයා ඒ upload කරපු document එක ඇතුළු ඔයාලේ පුරවපු details ටික කියන්නේ ඔයාලා withdraw කරන ඩොලර් ප්‍රමාණය, ඔයාලට හම්බෙන රුපියල් ප්‍රමාණය, ඔයාගේ XM account ID එක වගේ details ටික ඔයාලට නැවත check කරන්න වැටෙනවා. ඔයාලා එතන ඔයාලගේ details නිවැරදිව check කරලා ඉවර වෙලා පල්ලෙහා තියෙන submit කරන්න එකක්. submit කියලා එකක් තියෙනවා. ඔයාලා submit කියන එක touch කරන්න ඕනේ. submit කියන එක touch කරලා ඉවර වෙලා සාමාන්‍ය පැය කිහිපයක් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලා මේ ලබා දුන්නු bank details වලට ඔයාලා withdraw කරපු ඩොලර් ප්‍රමාණයට අදාළ රුපියල් ප්‍රමාණය ඔයාගේ account එකට වැටලා තියෙනවා. ඉතින් ඔයාලා මේ විදිහට තමයි XM එකේ ඔයාලා හොයන සල්ලි BGL එක හරහා withdraw කරන්නේ. withdraw එක උනාට පස්සේ ඔයාලට BGL website එකෙන් ඔයාගේ withdraw එක complete කියලා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලා මේ විදිහට නිවැරදිව XM වෙබ්සයිට් එකෙන් ඔයාලා හොයන ඩොලර් BGL වෙබ්සයිට් එක හරහා නිවැරදිව withdraw කරගන්න. හරි මං හිතනවා ඔයගොල්ලෝ සාර්ථකව ඩිපොසිට් එකක් හා විඩ්‍රෝ කරගන්න ඇති කියලා. කාට හරි මොකක්ම හරි ගැටලුවක් තියෙනවා නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකෙන් ගිහලා අපේ Telegram channel එකට සම්බන්ධ වෙලා මට WhatsApp message එකක් දාන්න. ඒ වගේම මගේ YouTube channel එකට අලුත් කෙනා YouTube channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. එතකොට පුළුවන් ඔයාලට මං කියන වීඩියෝ පිළිබඳව ඒලෙම දැනගන්න. ඒ වගේම like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. හැමෝටම ජයග්‍රහයි අනාගතයක්. අදට මම ගිහින් එන්නම්. මම මිස්ටර්